ඒ පුංචි ආදරේ පළවෙනි දිගහැරුම. අනේ මහත්තයා, මගේ වයිෆ් අසනීප වෙලා නැති වුණාට පස්සේ අපි හිටිය ගෙදර අපිට නැති වුණා. වයිෆ් පුංචියට කරන් හිටපු අපේ කෑම කඩෙත් වහන්න වුණා. වයිෆ්ගේ අසනීපේ නිසා මම එයාට බෙහෙත් කරන්න ගොඩක් ණය වුණා. ඒව ගෙවා ගන්න බැරි වුණ නිසායි අපිට අපේ ගේත් විකුණන්න උනේ. මහත්තයාට පුළුවන් නම් මට රෙන්ට් එකට ඉන්න ටිකක් අඩු ගානකට ගෙයක් හොයලා දෙන්න. දැනට මායි පුතයි නැවතිලා ඉන්නේ යාළුවෙක් ළඟ. ඒත් හැමදාම එයාලට කරදර කරන්නත් බෑනේ. පුළුවන් නම් ලොකු දෙයක් සර් අපිට රෙන්ට් එකට ඉන්න ගෙයක් හොයලා දෙන්න. සමන්ත හරිම අසරණ විදිහට වික්‍රමසිංහ මහත්තයාගෙන් ඉල්ලීමක් කළා. ඉතින් මේ වික්‍රමසිංහ කියන්නේ ලොකු රූපලාවන්‍ය සමාගමක අයිතිකාර මහත්තයෙක්. සමන්ත කියන්නේ මේ වික්‍රමසිංහ මහත්තයාගේ ඩ්‍රයිවර්. ඉතින් මේක අහපු වික්‍රමසිංහ මහත්තයා කියන්නේ මට ඔයා ඉන්න තත්ත්වය හොඳටම තේරෙනවා. මෙහෙම කරන්නකෝ. ඔයා ඔයාගේ ප්‍රශ්න ටික විසඳ ගන්නකම් පුතා එක්ක අපේ ගෙදර ඇවිල්ලා නවතින්න. වික්‍රමසිංහ මහත්තයා එහෙම කිව්වහම සමන්ත කියන්නේ අනේ ඒත් මට මහත්තයාට වදයක් වෙන්න බෑ කියලා. එහෙම හිතන්න එපා සමන්ත. ඔයා මගේ ළඟ ගොඩක් කාලෙක ඉඳන් වැඩ කරලා තියෙන විශ්වාසවන්ත මිනිස්සෙක්. මට කිසිම කරදරයක් නෙවෙයි. ඔයා අදම ඇවිල්ලා පුතත් එක්ක මෙහෙ නවතින්න. මට දැන් මීටින් එකකට යන්න තියෙනවා. ඒ නිසා දැන් මම ඒකට යනවා. හරි මහත්තයා. එහෙනම් මහත්තයාට ගොඩක් පිං මේ කරපු දෙයට. ඉතින් එදා හවසම සමන්ත එයාගේ පුතා විහස් එක්ක වික්‍රමසිංහ මහත්තයාගේ ගෙදරට එනවා. ඉතින් මේ විහස් අශ්විනි සමරනායක කියන්නේ සමන්ත සමරනායකගේ එකම පුතා. ඉතින් මේ විහස් අවුරුදු 18ක පාසල් යන හැන්සම් ඉගෙන ගන්න දක්ෂ පිරිමි ළමයෙක්. ඉතින් අම්මා අසනීප වෙලා නැති වුණාට පස්සේ පවුලේ තිබුණ ආර්ථික ප්‍රශ්න නිසා විහස් පාර්ට් ටයිම් ජොබ් එකක් කළා රෙස්ටොරන්ට් එකක ඩෙලිවරි බෝයි කෙනෙක් විදිහට. මොකද විහස් කැමති වුණේ නැහැ තාත්තට තව බරක් වෙන්න. සමන්ත වික්‍රමසිංහ මහත්තයාගේ ගෙදර සීනුව නාද කරපු ගමන් ගේට්ටුව අරන් එන්නේ මේ ගෙදර වැඩට ඉන්න කමල් කියලා මැදි වයසේ මිනිස්සෙක්. මහත්තයා මම තමයි වික්‍රමසිංහ මහත්තයාගේ ඩ්‍රයිවර් සමන්ත. හරි මහත්තයා මට ඔයා ගැන කියලා තිබ්බේ. එන්න ඇතුළට. මේ වගේ පුතා වෙන්නේ නැති නේද? කමල් සමන්තගෙන් ඇහුවා. ඔව් මහත්තයා සමන්ත උත්තර දුන්නා. මේ අතරේ මෙතනට ආව වික්‍රමසිංහ මහත්තයා මේ සමන්තවත් එයාගේ පුතා විහස්වත් හරිම ආදරෙන් ගෙදරට පිළිගත්තා. කමල් මෙයාට කාමරේ පෙන්නන්න. ඉතින් මේ කමල් මේ දෙන්නට දුන්න කාමරේ පෙන්නුවා. කාමරයක් කිව්වට කාමරයක් නෙමෙයි. කාමර දෙකක්ම දීලා. අනේ මහත්තයා මටයි පුතාට ඉන්න එක කාමරයක් තිබ්බාම හොඳටම ඇති. නෑ ඔයාලා දෙන්නට කාමර දෙක දෙන්න කියලා අපේ මහත්තයාම තමයි කිව්වේ. අනේ බොහොම ස්තුතියි. ඉතින් බඩු ටිකස් කරලා ඉවර වෙලා ඉද්දි මෙතනට එන වික්‍රමසිංහ මහත්තයා කියන්නේ සමන්ත ඔයාගේ වැඩ ටික ඉවර වෙලා කම්පැනි එකට යන්න පොඩ්ඩක් එන්න හදිස්සි වැඩ වාගයක් කරගන්න තියෙනවා කියලා. ඉතින් බඩු ටිකස් කරපු සමන්ත විහස්ටත් කියලා යනවා. ඉතින් මහන්සි නිසා වොෂ් එකකුත් දාගත්ත විහස් යනවා බල්කනි එක පැත්තට. මාලිගාවක් වගේ තියෙන මේ ලොකු ගෙදර වටපිට බල යන විහස් හිතන්නේ එයත් හොඳට ඉගෙනගෙන මේ වගේ ගයක් හදලා තාත්තවත් බලා ගන්නවා කියලා. ඔය අතරතුරේ ෆෝන් එක බෝබෙන් අබි අහම්බෙන් විහස්ගේ ඇඟේ හැප්පිලා අබිගේ ෆෝන් එක බිම වැටෙනවා. මොකද්ද මොඩියෝ කරන්නේ? මොන සිහියෙන්ද ආවේ? බලනවා මගේ අලුත්ම ෆෝන් එක මේක. සෝරි මම දැක්කේ නෑ. අනිත් එක මම විතරක් නෙවෙයිනේ. ඔයත් ෆෝන් එක බෝබනේ ආවේ. ඇත්තද කියනකන් තමයි බලන් හිටියේ. අනිත් එක මේක මගේ ගෙදර. ඔයා කවුද මගේ ගෙදර ඉඳන් මටම උපදෙස් දෙන්න? කොහමද ඔයා මෙහාට ආවේ? අනිත් එක කවුද ඔයා? ඉතින් අබි මෙහෙම ප්‍රශ්න අහන්න ගත්තා විහස්ගෙන්. ඉතින් ඔතනට එන කමල් කියන්නේ බේබි මේ අපේ මහත්තයාගේ ඩ්‍රයිවර්ගේ පුතා. මෙයාලා අද ඉඳන් ටික කාලයක් යනකම් මෙහි ඉන්නේ කියලා. මොනවා? ඒ මොකටද? අනේ ඒක නම් මම දන්නේ නෑ බේබි. මහත්තයා තමයි කිව්වේ. අබි විහස්ටත් රවාගෙන ගේ ඇතුළට ගියා. ඕව ගණන් ගන්න එපා පුතා. අපේ බේබි ඔහොම තමයි. අනේ ඒකට කමක් නෑ අංකල්. ඉතින් මේ අතරතුරේ ආලෝක හොයන් ගිය අබි ආලෝකගෙන් අහන්නේ ඇයි යාලා මෙහෙ ඉන්නේ කියලා. ඉතින් මේ ආලෝක කියන්නේ අබිගේ තාත්තගේ දෙවනි බිරිඳ. ඒක ඉතින් ඔයාගේ තාත්තගේ වැඩක්නේ. වැඩ කරන මිනිස්සුන්ව අතේ දුරින් තියාගන්නේ නැතුව කරට ගන්නවා. ඊට පස්සේ බලන්නකෝ වෙන දේ. එයාට කොහොමත් වටින්නේ තමන්ගේ අයට වඩා පිටායවනේ. ඔයාගේ තාත්තගේ මේ වැඩ නිසා වෙන්නේ නැති. ඔයාගේ අම්මත් මේ මිනිස්සයව දාලා ගියේ. දැන් ඉතින් ඒ ගෑණිගේ ළමයවත් බලන්න ඕනි මමනේ. ආලෝක අබි දෙස රවල බලාගෙන කිව්වා. ඔයා ඉතින් මොන දේ පටන් ගත්තත් ඉවර කරන්නේ මගෙන්නේ. මම මොකද්ද වැඩ කරපු වැරද්ද? මගේ තාත්තගේ වැරදි වලට මම මොනා කරන්නද? ඔයා දැන් ඉස්සර වගේ නෙමෙයි අම්මා. ගොඩක් වෙනස්. ගොඩක්. අබි ඇස්වල කඳුරු පුරවන් කාමරයට ගියා. ඉතින් අබි කාමරයට වෙලා අඬන්න ගන්නවා. මොකද මේ අබිගේ එහෙමත් නැත්නම් අබිලාෂි රණුල්ලා වික්‍රමසිංහ කියන ලොකු රූපලාවන්‍ය සමාගමකට අයිතිවාසිකම් කියන ජයනාත් වික්‍රමසිංහ මහත්තයාගේ කලින් විවාහයේ දුව තමයි මේ අබි.
ඉතින් අබීගේ අම්මා අබීට අවුරුදු 6-7 වගේ වෙනකොට තවත් සල්ලිකාර මිනිස්සෙක් එක්ක සම්බන්ධයක් පටන් අරන් අබීව දාලා යනවා. ඉතින් එදාන් පස්සේ අබිව බලාගන්නේ අබීගේ තාත්තා. නමුත් තාත්තට එයාගේ වැඩත් එක්ක බිසි වෙන නිසා අබිව ටිකින් ටික මග ඇරෙනවා. ඉතින් මේ කාලේ අබිව බලාගන්නේ මේ ගෙදර වැඩට ඉන්න කමලුයි ඒ වගේම නිරංජලා කියලා මේ ගෙදර වැඩට ඉන්න ගෑනු කෙනයි. ඒත් අබීට අම්මා නැති අඩුව ගොඩක් දැනෙන්න ගන්නවා. ඔය කාලේ තමයි ආලෝකා මෙයාගේ ජීවිතවලට එන්නේ. මුලින් අබීට ගොඩක් ආදරය කළ ආලෝකා අබීව හරිම ආදරෙන් බලා ගන්නවා. අබිත් ඉතින් ආලෝකට ගොඩක් ආදරය කරන්න පටන් ගන්නවා. ඉතින් මේ ආලෝකා සාමාන්‍ය රැකියාවක් කර තමයි හිටියේ. ආලෝකා ඒකිනුත් අයින් වෙන්නේ අබී එක්ක කාලය ගත කරන්න ඕනි නිසා. කාලයක් එක්ක ආලෝකට තව දරුවෙක් ලැබෙනවා. ඊට පස්සේ තමයි එයා අබීව ටිකින් ටික ඈත් කරන්න පටන් ගන්නෙ. අබීට වෙනස්කම් කරන්න පටන් ගන්නවා. හැබැයි අබී කුඩම්මා එයාට කොච්චර වෙනස්කම් කළත් කුඩම්මට ඉස්සර වගේම ආදරෙයි. ඉතින් අබීගේ කාමරේ ළඟට එන අබීගේ චූටි නංගි සෙනු අබීට සෙල්ලම් කරන්න කතා කරනවා. අනේ සෙනු අද නම් මට බෑ. ඔයා ගිහින් සෙල්ලම් කරන්නකෝ. අනේ අක්කී එන්නකෝ. මම කොහොමද තනියෙන් සෙල්ලම් කරන්නේ? ඔයා එන්නම ඕනි. තාමත් පොඩි වයසේ ඉන්න සෙනු අබී බෑ කියද්දි අබීව බලෙන් එළියට ඇදගෙන යනවා. ඉතින් මේ අබී තාම පාසල් යනවා. එයාට දැන් අවුරුදු 18ක්. ඒ වගේම අබී හරිම ලස්සන කටකාර හුරතල් ගෑනු ළමෙක්. ඉතින් සෙල්ලම් කරන්න එළියට ආව මේ දෙන්න සෙල්ලම් කර ඉද්දි බෝලේ තාප්පෙන් එහා පැත්තට විසික් වෙලා පාර පැත්තට යනවා. මේක අහුලන්න පාරට ගිය අබීගේ පැත්තට එකපාරට ලොකු බලු තඩියෙක් එනවා. ඉතින් පුංචි කාලේ ඉඳන් බල්ලන්ට බය මේ කෙල්ල බලු තඩිය එයාගේ පැත්තට එනවා දැකලා කෑ ගහනවා. ඔය අතරේ පාර පැත්තේ ඉඳන් එන විහස් මෙතනට ඇවිත් අර බල්ලවත් එලවලා අබීව අතින් ඇදලා ගෙදරට එක්කගෙන එනවා. ගෙදරට ගිය ගමන් අත ඇදලා ගන්න කෙල්ලට මේකට හොඳටම ලැජ්ජ හිතිලා මූණත් රතු කරගෙන විහස් ඒක දැක්කම තවත් ලැජ්ජ හිතිලා විහස්ට බයිනවා. ඇයි ඔය ඔච්චර හයියෙන් මාව ඇදගෙන ආවේ? මගේ කකුලත් මොකද්ද උනා? අබී ලැජ්ජාවෙන් රවාගෙන කියනවා. ඔයාගේ කට තිබ්බට වැඩ නම් එහෙම නැහැ. විහස් හොරෙන් hina වෙලා කියනවා. මොකද්ද කිව්වේ? මෙතනට එන සෙනුත් මේකට හොඳටම hina වෙනවා. සෙනු මේ ඔයාට hina වෙන දෙයක් උනේ නෑනේ. මම එන්නේ නෑ ඔයත් එක්ක සෙල්ලම් කරන්න. අබී ලැජ්ජාවෙන් සහ තරහෙන් ගෙට යනවා. පහවදා උදේ පාසල් යන්න ලෑස්ති වුණ අබී විහස්ව මූණට මූණ හම්බ වුණත් රවාගෙනම යනවා. අබී කාර් එකට ගිහින් නගිනවා. අංකල් අපි දැන් යමුද? ඇයි තව ඉන්නේ? මට පරක්කු වෙනවා. අබී ඩ්‍රයිවර්ට එහෙම කිව්වා. බේබි මේකයි මහත්තයා විහස්වත් බේබියන් ඉස්කෝලේට දැම්මා. ඉතින් මහත්තයා එයාවත් එක්ක යන්න කිව්වා. ඒ නිසා විහස්වත් කාර් එකෙම එක්ක ගියාට කමක් නැද්ද? ඒ කියන්නේ එයා දැන් අපේ ඉස්කෝලේද? ඔව් බේබි. බේබිට කරදරයක් නෙවෙයි නම් එයාවත් එක්ක යන්න අපිත් එක්කම. හා. අබී අකමැති වුණත් බෑ කියන්න බැරිකමට හා කියලා කිව්වා. ඉතින් කාර් එකට නැගපු විහස්වයි අබීවයි දෙන්නම පාසලට දාලා සමන්ත පිටත් වෙනවා. අපෝ මේ මෝඩයා මගේ ක්ලාස් එකටම වැටෙයිද දන්නේ. ක්ලාස් එකට ගිය අබී කල්පනා කර ඉද්දි හිතුව වගේම විහස් ආවේ අබීගේ ක්ලාස් එකටම තමයි. හැබැයි ඉතින් මේ විහස් කියන්නේත් මාර හැන්සම් ලුක් එකක් තියෙන කොල්ලෙක්නේ. මෙයාව දැක්ක ගමන් අබීගෙන් නැතත් අබීගේ යාළුවෝ සෙට් එකකින් නම් හොඳ පිළිගැනීමක් විහස්ට ලැබුණා. අබී බලන්නකෝ. ඒ කොල්ල නම් පට්ට හැන්සම් නේ බං. අබීගේ යාළුවා මනුවි අබීට විහස්ස පෙන්නලා කිව්වා. හැන්සම් උනාට වැඩක් නෑනේ බං. ඔය කොල්ලගේ කට වැඩි. හිතන් ඉන්නේ එයාට වැඩි කෙනෙක් නෑ කියලා. මට නම් පේන්න බෑ. අබී කියනවා. මොකද්ද? ඒ කියන්නේ උඹේ කොල්ලව දන්නවද? මනුවි අහන්නේ පුදුමෙන්. මම කොහොමද දන්නේ? මම නිකන් කිව්වේ. අබී අමුතුවට කිව්වා. අනේ මේ නිකන් බොරු කියන්න එපා බං. උඹේ කොල්ලව දන්නව ඇතිනේ. අනේ නෑ බං. ඇත්තටම මම නිකන් කිව්වේ. අබී මේ කතාව මග අරිනවා. ඉතින් දවල් වෙලා පාසලත් ඉවර වෙලා ගෙදරට එක්කන් යන්න එන සමන්ත මේ දෙන්නව එක්කන් යන ගමන් වික්‍රමසිංහ මහත්තයාගෙන් කෝල් එකක් එනවා. වික්‍රමසිංහ මහත්තයා කියන්නේ ලොකු වැඩකට යන්න ඕනි ඉක්මනට බේබිව දාලා එන්න කියලා. ඉතින් අබී අහන්නේ තාත්තා දෙයි කතා කළේ අංකල් කියලා. ඔව් බේබි මහත්තයා ඉක්මනට එන්න කිව්වා. හදිසි වැඩකට යන්න වෙලා කියලා. එහෙනම් අපි මෙතනින් බහින්නම් අංකල්. ගෙදරටත් ළඟයිනේ. අංකල් යන්න කියලා මේ දෙන්න කාර් එකෙන් බහිනවා. ඉතින් මේ දෙන්න කතා නොකරම යනවා. ගේ ළඟටම ගියාට පස්සේ අබී දකිනවා තරහෙන් ඉන්න කුඩම්මව. අබී ටිකක් බය වෙනවා. හැම වෙලෙම අබීගේ වැරද්දක් හොයන් කෑ ගහන්න ඉන්න ආලෝකා ආයේ මුකකට හරි තරහ අරන් ඉන්නව දැකලා. අබී ඔහේ කල්පනා කර පාර පයින්න හදනකොටම වාහනයකට හැප්පෙන්නත් යනවා. ඔය වෙලේ ඔක දැකපු විහස් ඇවිත් අබීගේ අතින් අල්ලලා ඇදලා අබීව එයාගේ ළඟට ගන්නවා. ඔයාට පිස්සුද? මොන සිහියෙන්ද ඔයා වැඩ කරන්නේ? හොඳ වෙලාවට මම හරි හිටියේ. විහස් හරිම කේන්තියෙන් අබීට කිව්වා.
ඉතින් මට මොනවා වුණත් ඔයාට මොකද? ඔයා මගේ කවුද? ඇයි ඔයා මම බේරගත්තේ? මට කොහොමද දැන් මේ හැම දෙයක්ම ඇති වෙලා තියෙන්නේ? හිතේ තිබුණ දුකටයි තරහටයි අබි හයියෙන් කෑ ගහලා අඬන්න ගත්තා. මේ මොකද්ද උනේ කියලා හිතා ගන්නවත් බැරි වුණ විහස් අහන්නේ මොකද්ද ඔයාට එකපාරටම උනේ? මම දන්නේ ඔයාගේ ප්‍රශ්නේ. ඔයා කැමති නම් මට කියන්න. නැත්තම් ඔයාට අඬන්න ඕනේ නම් අඬන්න. විහස් කිව්වේ අබීගේ ඔළුව අතගාමි. මේ වෙලාවේ අබී ටිකක් ගල් ගැහිලා ගොළු වෙලා වගේ විහස්ගේ ඇස් දිහා බලන් ඉන්නවා. ඊට පස්සේ අබීට මාය ලැජ්ජ හිතිලා මුකුත් නෑ මාව බෙරගත්තට ටැංකියු කියලා ගෙදරට දුවලා යනවා. විහස් ගෙදරට එන්නේ නැතුව මෙහෙමම යන්නේ එයා part time job එක කරන රෙස්ටුරන්ට් එකට. ඉතින් ගෙදරට ගිය ගමන් ආලෝක ආයෙමත් අබීගේ ඇඟට කඩාපයින්නේ අර ඩ්‍රයිවර්ගේ පුතා එක්ක ආවේ මොකද කියලා. ඉතින් අබී මුකුත්ම නොකිය බිම බලාගෙන කාමරයට යනවා. ගෙදරට ගිය අබී කල්පනා කරන්නේ වුණ දේ ගැන. අබීගේ ඇඟම සීතල වෙලා පපුවත් එක්ක හයියෙන් ගැහෙන්න ගත්තා. අබීට කියන්නවත් තේරුන්නේ නැති අමුතු හැඟීමක් අබීට විහස් ගැන හිතෙන්න ගත්තා. හොඳටම කලබල වෙලා හිටිය අබී ආයිමත් පියවිසියට එන්නේ අබීට කෑම කන්න කතා කරන ගෙදර වැඩ කරන නිරංජලාගේ කටහඬෙන්. මේ අතරේ කෑම පාර්සල් එකත් අරන් ඩිලිවරි කරන්න ගිය විහස්ට අබීව සැරින් සැරේ මතක් වෙන්න ගත්තා. විහස් එතකොට තමන්ගේ හිතටම තදින් හිතාගන්නේ ඒ ගැන වැඩිය හිතන්න යන්න එපා කියලා. ඉතින් යාළුවනේ මගේ පුංචි ආදරේ තවත් කොටසකින් හමුවෙමු. මේ වගේ ලස්සන කතා කියවන්න දේදුණු කතා අරන subscribe කරලා bell icon එකත් click කරලා notification on කරලා තියාගන්න.